අපි සුදු බබාට කැම දෙන්න යන්නේ. මම උදේ මෙයාගේ වතුර මේ වගේ මාරු කරගන්නවා. මේ වගේ කෝප්ප දෙකකට මම වතුර පුරවගෙන ගෙදර තැන් දෙකක තියලා තියෙන්නේ. එතකොට යාට යන ගමන් මේ තැනකින් වතුර බොන්න පුළුවන්. සුදු බබා කැම කන්නේ නැති දවසකට මම මේකට ජීවනී ටිකක් දානවා. බබා දැන් කිරි බොන්නේ නැහැ උදේට. එයා බොන්න කැමති නැහැ. ඒක නිසා එයාට ඒක දෙන්නෙත් නැහැ. මේක තමයි මම එයාට දෙන්නේ. මේකෙන් එක ටැබ්ලට් එකකින් භාගයක් දෙන්න ඕනි දවසකට. භාගයක් එයාට හපා ගන්න බෑ. ඒක නිසා මම මේ වගේ කෑලි කඩලා එයාට මේ වගේ දෙනවා. එයා පුරුදු වෙලා ඉන්න එක හපලා කන්න මං අනිත් බෙහෙතුත් එයාට පුරුදු කරලා තියෙන ඒ විදිහට එයාට මේ වගේ කෑලි කඩලා දුන්නාට පස්සේ එයා ඒක හපලා කනවා. සුදු බබාට එක එක දවසට එක එක විදිහට තමයි කෑම දෙන්නේ. සාමාන්‍යයෙන් උදේට මාළු දුන්නොත් එයා රැට වෙන මොනවා හරි තමයි කන්න කැමති. ඒ ගොඩාක් කෑම කන කෙනෙක් නෙවෙයි. ඒක නිසා මං එයාට වෙනස් කර කර කෑම ජාති දෙනවා. අද මං එයාට ලැහැස්ති කරලා තියෙන්නේ මාළු. මං සාමාන්‍යයෙන් උෂ්ණ කෑම මාළු දෙන්නේ නැහැ එයාට. ඒ තියෙන්නේ ලින්න. සාලියොත් දෙනවා එයාට. තඹිරිසෙ ලුණුයි කහයි දාලා වතුර ටිකක් දාලා මේ විදිහට මම මේක තම්බ ගන්නවා. වලින් එයාට බත් එකත් එක්ක මේ වගේ මාළු දාලා තම්බලා දුන්නා. ඒ වුණාට එයා ඉච්චර එක කන්න කැමති නැහැ. ඒ නිසා මම වෙනම තම්බලා තමයි දැන් කෑම දෙන්නේ එයාට. අද මම එයාට නිවිති කොලයකුත් මේ විදිහට සෝදලා චුටි චුටි කෑලි වලට කපලා එයාට කෑමකට එකතු කරනවා. සුදු බබා හරිම චුට්ටක් කන්නේ. මේ වගේ චුට්ට චුට්ට වේල් 5ක් වගේ මම එයාට කෑම දෙනවා. ඒකත් සමහර දවස්වල කන්නේ නැහැ. සමහර දවස්වලට වේල් 6ක් 7ක් කන වෙලාවලුත් තියෙනවා. දැන් අපි යාගේ කෑමකට මෙන්න මේක තමයි ඇඩ් කරන්නේ. මේක කෑමකට මික්ස් කරන්න තමයි තියෙන්නේ. මේකෙන් තේ හැඳි කාලක් එකතු කරන්න ඕනේ. ඒකත් හොඳට මික්ස් කරලා මම මාළු එක කෑල්ලක් හොඳටම බත් එක අනා ගන්නවා. අනිත් කෑල්ල කෑලි කෑලි කඩලා උඩින් මෙහෙම දානවා. බබා සාමාන්‍යයෙන් එහෙම තමයි කන්න කැමති. එතකොට මෙන්න මෙතන ඉන්න බඩගිනි හමුදාවක්. බබා සාමාන්‍යයෙන් ගොඩාක් කෑම ಜಾති කන්නේ නැහැ. ඒ නිසා මම අලුත් කෑම ಜಾති යාට try කරන්නෙත් නැහැ. එයා කන්න කැමති මේ විදිහට කියලා මම දැනගත්තට පස්සේ ඒ විදිහට දිගටම කෑම දෙනවා. සාමාන්‍යයෙන් මෙච්චර දුන්නත් කෑම ඉතුරු කරන වෙලාවල් ඕනි තරම් තියෙනවා. මහ දවස්වලට එයාගේ බත් එකට උඩින් මම පොල් ටිකක් දානවා. විතර මේක කරන්නේ නැහැ. ડોක්ටර් කෙනෙක් කිව්වා ඒකෙන් එයාගේ කෝට් එක ෂයින් වෙනවා කියලා. බඩ පොල් වෙන කෑවට පස්සේ එයා ටික වෙලාවක් සෙල්ලම් කරලා පැය දෙකක් තුනක් විතර එක දිගට හොඳටම නිදා ගන්නවා. සුදු බබාට අපි පොඩි ට්‍රේනින් කරලා තියෙන්නේ. ඒක නිසා අපි එළියට එක්කගෙන යනවා නම් හරි ගෙදර ඉන්නකොට උනත් හරි එයා කරදර කරන්නේ නැහැ. ඒක එක්කගෙන යනවා නම් මම එයාට ඩොග් ෆුඩ් අරගෙන යනවා. ඒක තමයි එයාට ගිය තැනක කෑම කන්න දෙන්නේ. එයා කෑම කෑවට පස්සේ හොඳට ටිකක් වෙලා නිදා ගන්නවා. සමහර විට ඒක නිසා වෙන්නේ එයා ඉක්මනටම එයාගේ බර වැඩි වෙන්න ගත්තා. ඊට අමතරව එයාට බිස්කට් දෙනවා. එයාට සම්පූර්ණයෙන් බිස්කට් එකක් කපා ගන්න බෑ. ඒක නිසා මේ වගේ චුටි චුටි කෑලි කඩලා තමයි දෙන්නේ. ඒකත් එයා ගොඩක් කන්නේ නැහැ. ඒක එයාට ඇති වුණාට පස්සේ එයා ඒව අරගෙන ගිහිල්ලා නිදන් වගේ හංගනවා. ඊට පස්සේ එයාට බඩ කියනහම ඒව අරගෙන එතනින් කනවා. සුදු බබාට පොඩි ට්‍රේනින් කරපු හැටි වෙන වීඩියෝ එකකින් අරගෙන එන්නම්. තියෙන යාට දෙන ඩොග් ෆුඩ් එක මේක 6550ක් වුණා. ඒක ශිශු බබාලටම තියෙන එකක්. ඔන්න ඔන්නයි සුදු බබා කෑම කන්නේ. බයි බයි.